නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ප්‍රයෝග සම්පatti ප්‍රතිබාල්හානි නවිපච්ඡන්ති අත්තේ කච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි ප්‍රයෝග සම්පත්තිං ආගම්ම විපච්ඡන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සර්වඥතා ඥානී මුල් කොට ඇති අනන්ත ඥාන ධාතුන් විවරණය කරන ඥාන විභංග දේශනාවට අයිති සූත්‍ර පාඨයක් මේ කියවුනේ. මෙහි කෙටි තේරුම මෙහිමයි. ඒකච්ඡානි පාපකානි කම්ම සමාදානානි ඇතං අකුසල කර්ම බලය ප්‍රයෝග සම්පත්‍ය ප්‍රතිබාල්හානි නවිපච්ඡන්ති කිදොරින් සුසිරිත හැසිරීම නම් වූ ප්‍රයෝග සම්පත්තිය නිසා විපාක නොදී යනවා අත්ති ඇත. අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි ඇතැන් කුසල ධර්මයෝ ප්‍රයෝග සම්පත්තිං ආගම්ම විපච්ඡන්ති අත්ති කිදොරින් සුසිරිත පිරීම නම් වූ ප්‍රයෝග සම්පත්තියට පත්වීම නිසා විපාක දීමනාවක් ඇත. මේකයි මේ කෙටි තේරුම. මේදී සම්පatti හතරක් තියෙනවා කුසල අකුසල කර්ම විපාක දෙන නොදෙන. ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය කියලා සම්පත් හතරක් තියෙනවා. ඔය සම්පත් හතරේදී අකුසල විපාක යටපත් වෙනවා, කුසල විපාක ඉදිරිපත් වෙනවා. එයින් ගති සම්පත්තිය කීවේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගතියක ඉපදී සිටිනවා නම් කුසල විපාක වැඩියෙන් මතුවෙන්නේ. උපදි සම්පatti කීවේ රූප සම්පත්තියයි. රූප සම්පත්තිය ඇතිනම් කුසල විපාක වැඩියෙන් ලැබෙනවා, අකුසල විපාක යටපත් වෙනවා. කාල සම්පත්තිය නම් සුභික්ෂ කාල පරිච්ඡේදයයි. හොඳ රාජ්‍යයක් තියෙන කාලේ, හොඳ රත්නත්‍රයේ බබලමින් පවත්නා කාලවල රට සුභික්ෂ වෙනවා, රට ස්වයං පෝෂිත වෙනවා. ඒ කාලයේදී අකුසල විපාක යට වෙනවා, කුසල විපාක මත වෙනවා. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ කයින් වචනින් සිතින් සුසිරිත කිරීම, කුසල කිරීම. ඒ කුසල කිරීම නිසා අකුසල විපාක යටපත් වෙනවා, කුසල විපාක මත වෙලා විපාක දෙන්න පටන් ගන්නවා. ඒකයි කෙටි තේරුම. පින්නතුන් අහලා ඇති එහෙම සිදුවීම. අපේ සරුවඥන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටිය දීගලම්බ කියන ගම්මානයේ ඇසුරු කොටගෙන මේ දීගලම්බ කියන ගම්මානයේ සිටිය තරුණයෝ දෙන්නේ එවකට තවුස් පැවිද්දෙන් පැවිදි වී එක්කෙනෙක් ධානාභිඥාලාභීව සිටියා. අනිත් කෙනෙක්තා ගමට ආපසු ඇවිල්ලා විවාහපත් වෙලා අතදරුවෙක් ඇති කාලයේදී දරුවක් වඩාගෙන තමන්ගේ හිතමිතුරු තවුසන් වහන්සේ දකින්න ගියා. ගිහිල්ලා දෙමව්පියන් දෙන්න වැඳ වඳිනකොට තාපසයන් වහන්සේ සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා සෙත් පැතුවා. සැප වේවා දීර්ඝාස වේවා. දරුවාලවා වන්දවනකොට නිහඬ වුණා. දෙමව්පියෝ දෙන්න කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි, මේ දරුවාට ආශිර්වාද කරනසේක්වා. නැත මේ දරුවාට ආශිර්වාද කළාට ලැබෙන්න දින 7කින් දරුවාට මාරකයක් තියෙනවා. එනිසා ඒක ආශිර්වාද කිරීම නිෂ්ඵලයි කියලා. ඉතින් හඬලා කිව්වා අනේ ස්වාමිනේ මේ දරුවාට කොහොමද මේ මාරකේ ඉක්මවා දීර්ඝාස ලබා දෙන පිළිවෙල අපට කියලා දෙන්න. එතුමා අවංකවම කිව්වා ඒ සම්බන්ධ වැටහීමක් මට නැත. නමුත් මේ සමීපයේ වැඩ ඉන්නවා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උතුමන් වහන්සේට නම් ඒ ගැන උපදේශක් දෙන්න පුළුවන් වෙනවා ඇති. ගිහින් විමසා බලන්න කිව්වා.
මේ දෙන්න කෙලින්ම දරුවක් වඩාගෙන ගියා බුදුරජාන් වහන්සේ ඉන්න ආරණ්‍ය සොයාගෙන. ගිහින් දෙමව්පියන් දෙන්න වඳිනකොට අර වගේම සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියා සෙත් පැතුවා. දරුවා වඳිනකොට සෙත් පැතුවේ නැහැ. අයමත් ආරාධනා කළා ස්වාමීනි මේ දරුවාට දීර්ඝාස පතුණු මැනව කියලා. නැත්නම් මේ දරුවාට දීර්ඝාස නැහැ දවස් 7 ජීවත් වෙන්නේ. ඊටම බැගෑපත්ව හඳලා වැළපිලා කිව්වා අනේ ස්වාමීනි මේ දරුවා අපේ එකම දරුවයි මේ දරුවාට දීර්ඝාස ලැබෙන පිළිවෙතක් අවසර ලැබේවා. හොඳයි එහෙමනම් මෙන්න මේ පිළිවෙත අනුගමනය කරන්න. තමන්ගේ නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් ඉදි කරන්න. ස්වාමින් වහන්සේලා 8 නමක් 12 නමක් 16 නමක් තරම් වඩා හිඳවන්න පුළුවන් හැටියට ආසන පනවන්න. බුද්ධාසනයකොත් පනවා තබන්න. ගොඩා දරුවාට පිරිත් අහන්න සතපී ඉන්න සුදුසු ආසනයක් මේ මැද්දේ පනවලා භික්ෂුන් වහන්සේලා වඩා හිඳවලා දින 7ක් රතන සූත්‍රයෙන් පිරිත් දේශනා කරවන්න. ඉතින් මේ දෙන්න කිව්වා ස්වාමීනි අපේ නෑදෑයන් සමග හිතවතුන් සමග අපට මේ පිරිත් මණ්ඩප ඉදි කරන්නත් පුළුවන්. සංඝයාට සිව්පසයෙන් සංග්‍රහ කරන්නත් පුළුවන්. අපට කොහොමද ස්වාමීන් වහන්සේලා ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා ඒක පුළුවනි අපට. මේ දෙන්න වහාම ආපසු ගෙදර ගිහින් අසල්වැසියන් කැඳවාගෙන ඉක්මනින්ම පිරිත් මණ්ඩපයක් ඉදි කළා. ආසන පනවලා අයමත් දූගනාව බුදුරජාන් වහන්සේ දකින්න. භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමින් වහන්සේලා 8 නමක් ලබා ගත්තා. මේ 8 නම ගෞරවයෙන් වැඩම කරවාගෙන ගිහින් පිරිත් මණ්ඩපයේ දෙපා දොවා සුවඳ වේලවුන් ගල් සුවඳ පැනින් සිරිපතෝ දොවා ආසනවල වඩා හිඳුවාගෙන බොහොම ගෞරවයෙන් ආරාධනා කොට දරුවා සතප්පෝල පිරිත් දේශනිය ආරම්භ කරන්න යෙදුවා. සෑදාවල් පිරිත් දේශනා කරන ස්වාමින් වහන්සේලාට ගිලන්පස වේලාට ගිලන්පස ටික අනිකුත් පහස් වෙරණ අවශ්‍ය වේලාට ඒවා දානමාන ප්‍රස්ථාන ඔක්කොම කලට වේලාට මේ දැන්නත් අසල්වැසියොත් එකතු වෙලා සිද්ධ කළා. 7 වෙනි දවසේදී සරුවක්යන් වහන්සේද වැඩියා. ඒ කියන්නේ 7 වෙනි රාත්‍රියේ මේ හන්දෑවේ 7ට 6 වෙනිදා සන්ධ්‍යාවේ 7 වෙනිදාට එළි වෙන්න වැඩ ඉන්න වැඩියා. ඉතින් එදා රාත්‍රියේ සරුවක්යන් වහන්සේත් පිරිත් මණ්ඩපයේ වැඩ හිටියා. දැන් ඉතින් මේ දෙමෝපියන්ගේ පුදුම සන්තෝෂයක් අදනම් අපේ දරුවාට යම්කිසි උතුම් ආශිර්වාදයක් ලැබෙයි කියලා. බහෝදා උදේ පාන්දර පිරිතමාර වෙන වෙලාවේදී මේ දෙමෝපියෝ දෙන්න දරුවා වඩාගෙන ගිහින් බුදු සිරිපාමුල වැන්දෙව්වා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ මధుර මනෝහර ස්වරයෙන් සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියා ආශිර්වාද කළා. දෙමෝපියන් දෙන්නට උතුරා යන ප්‍රීතියෙන් කඳුළු වැగిරෙමින් ඇසුවා අනේ ස්වාමීනි කොච්චර කලක් දරුවාට අවශ්‍ය ලැබෙයිද? මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ වැඩෙනවා. සාදු සාදු ස්වාමීනි අපට ලැබුණු මේ පිහිට අපේ ජීවිතය අමතක වෙන්නේ නෑ ස්වාමීනි අපේ নমස්කාර වේවා කියලා ගෞරවයෙන් ඒත්ොත් වැන්දා. ඒ වෙලාවේදී මේ දරුවාට නමකොත් සම්මත කළා ආයුෂ වර්ධනය වෙච්ච දරුවෙක් බැවින් ආයු වර්ධන කුමාරයා කියලා. මේ දරුවා දැනතේන වාසයේ සිට පෙරුවන් සරණ පිහිටුවා පංචශීලයේ පිහිටුවා හොඳින් හික්මවා ගත්තා. ගොඩාක් කාලයේ පටන් අටසිල් සමාදන් වෙන්නත් දෙමව්පියන් එක්කම පුරුදු වුණා. වැඩි කාලයක් යන ඉස්සර පෝයක් පාසා සිල් ගන්න අතරතේ මේ දරුවාගේ වයසේ ළමයි කණ්ඩායමක් එකතු වුණා සිල් ගන්න. දැන් ඉතින් සෑම පෝයක් පාසා විහාරයට ගිහින් මේ දෙමව්පියෝයි දරුවෝයි ඔක්කොම සිල් ගන්න. වයස 7ේදී පමණ එක් දවසක් සංඝ පිරිස අතරේ කතාවක් ඇති වුණා පෝයක් දවසක. අපේ සරුවක්ඥන් වහන්සේගේ සිරිපතුල් වැන්දවීමෙන් දීර්ඝායුෂ ලැබුවේ මෙන්න මේ ආයු වර්ධන කුමාරයයි කියන කතාව ඇති වුණා. එතෙන්දී සරුවක්ඥන් වහන්සේම ධම්සභා මණ්ඩපයට වැඩලා ඒ සම්බන්ධ විවරණයක් දේශනා කළා. ස්වාමින් වහන්සේලා අසා සිටියා ස්වාමීනි මේ පාවැන්ද වීමෙන් දීර්ඝාස පමණක්ද ලැබෙන්නේ කියලා. සරුවක්ඥන් වහන්සේ පහදා දුන්නා නැත මහණෙනි මේ වාගේ කුඩා දරුවෙකු වන්දනා කිරීමේදී කරුණු 4ක් සිද්ධ වෙනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථාවෙන් මේ කරුණ හතර දේශනා කළා. සිල්ලතුන් වහන්සේලාට වැඩිහිටියන් නිතර වන්දනා කරන සුළු නියතමානී පුජ්‍යලයාට කුඩා දරුවාට ආයු වර්ණ සැප බල කියන ආනිසංස හතරක් ලැබෙනවා කියන එක පහදා දුන්නා. ඥානවන්ත කෙනෙක් වඳිනවා නම් පස්වෙනි ප්‍රඥාවත් ලැබෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා. ඒතකොට මේ වන්දනා කිරීමේ වැදගත්කම එතනින් පැහැදිලි වුණා. වන්දනා කිරීමේදී කායික වශයෙන් ව්‍යායාමයක් සිදු වෙනවා. දෙදන දෙවැලමෙට නලල බිම තබා පසඟ පිහිටුවා වඳිනකොට තුන් වාරයක් බොහෝසෙන් වඳිනවා. තුන් වාරයක් ඉස බිම තියලා නලල බිම තියලා වඳිනකොට ශරීරයේ ලේ ධාතුව හොඳින් හිසට ගලාගෙන එනවා. එයින් නේත්‍ර ප්‍රසාදයේ ඇති වන නෙද්දක බොහොම ප්‍රසන්න වෙනවා. ඒ වගේම මොළයට පහසුවෙන් ලේ ධාවනී කිරීම නිසා එමගේ නිරෝගී භාවය දීර්ඝායසයට ලැබෙනවා. නිරෝගී භාවයයි දීර්ඝායසය ලැබීම නිසා වර්ණ සම්ප්‍රත්‍යයක් ලැබෙනවා. කායික සෝයයක් ලැබෙනවා. එවාගෙම ප්‍රඥාවන්ත බාටදපත් වෙනවා. මේක නිසා මේ ප්‍රායෝගික වශයෙන් වන්දනා කිරීමම ඒ ආයු වර්ණ සප බල ඥාන ලැබෙන්න හේතු වෙන උපක්‍රමයක්ද වුණා. පසුගිය කාලේ දුබායි රටේදී භාවනා පන්තියකට වැඩි වෙලාවෙ අපි සිංහල මහත්මිය කියනවා ස්වාමීනි මේ මුස්ලිම් ජාතිකෝ මෙච්චර ලස්සන මේගොල්ලෝ 15 වරයක්ම වඳිනවානේ. නල්ල බිම කියලා බොහෝ වෙලාවක් වැඳගෙන ඉන්නවානේ. මේ වැඳගෙන ඉන්න නිසානේ මේ අත මෙච්චර ලස්සන නිරෝගීව ඉන්නේ කියලා. අපේ සිංහල බෞද්ධයන්ට ඒ වාසනාව නැද්ද ස්වාමීනි කියලා මගෙන් අහන. නැත්නම් නෑ ඊට වඩා වාසනාව තියෙනවා. ඒක ප්‍රයෝජන ගන්න නැති එකයි කියන එකත් පහදා දුන්නා. ඉතින් එයින්ද පැහැදිලි වෙනවා සිල්ලුතුන්ද ගුණවතුන්ද දෙමව්පියන්ද ගුරුවරුන්ද බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයට නිතර නිතර වන්දනා කරනවා නම් ආයු වර්ණ සැප බල ඥාන පහම වැඩෙනවා. අන්නේ දේශනේ පවත්වන වෙලාවේ ආයු වර්ධන කුමාරයා එයින් චිත්ත ප්‍රසාදයටපත් වෙලා සෝවාන් ඵලයටදපත් වුණා. දැන් මේ දරුවාට 7 දවසකින් තිබෙච්ච මහා භයානක මාරකය මිදුනේ ප්‍රයෝග සම්පත්තිය නිසායි. දෙමෝපියන්ගේ පිහිටින් රත්නත්‍රයේ පිහිට ආශිර්වාදේ ළමාට ලබා දුන්නා. 7 දවසක මහා පිරිතක් ආරක්ෂක පිරිතක් බලගත් පිරිතක් සවන් දෙන්න සැලැස්සුවා. එයින් තිබුණු විපාක වාරේ මඟහැරුණා. අන්න කල්ය මේ ප්‍රයෝග සම්පත්තිය නිසා අකුසල විපාක යටපත් වුණා, කුසල විපාක මතු වුණා. එපමණක් නෙමෙයි මේ දරුවා සසර පින් පුරාගෙන ආපු කෙනෙක්. සෝවාන් වෙන්න පින මුහුකුරවා ගින් තිබුණා. එතකොට එදා ඒ පිරිත් දේශනාවෙන් ලැබුණු ආශිර්වාදය නිසාම සුසිරිත් පුරන්න පුරුදු වුණා. ඉසරණී සයත නිති පන්සිල් පොහොයාට සිල් රකින්න ඒ අනුව උසස් ගුණ පුරන්නත් මේ දරුවා කොඩා කාලේ පෙළ ගැහුණා. ඒ කියන්නේ ප්‍රයෝග සම්ප්‍රත්‍ය නිසා මොකද සිද්ධ වුනේ? අතීත භව සංසාරයේ කරගෙන ආව කුසල විපාක මතුවලා සෝවාන් ඵලයටදපත් වුණා. මෙන්න මේක නිසා කුසල් කිරීම නිසා අපට ජීවිතයේ අයථාතීතයේ කරගත් කුසල විපාක මතු කරගන්නටත් අකුසල විපාක යටපත් කරලා නිවැරදි යහපත් සපවත් ජීවිත පවත්වාගෙන යන්නටත් පහසුකම් සැලසෙනවා කියන එක මේ බුද්ධ වචනානුසාරයෙන් පැහැදිලිව පුළුවන් දකින්න.